කරලා තියෙන දරුණු බන්ධනාගාරයකින් පැනලා යන හිරකාරයෝ කණ්ඩායමක් වටා ගෙතුණු අති සුපිරිම ගණයේ හොලිවුඩ් මූවි එකක්. ඒ තමයි 2022 අවුරුද්දේ රිලීස් වෙලා ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය වුණ Prison 77 කියන මූවි එක. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ ස්ටෝරි එක අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ වෙනස්ම විදිහේ ෆිල්ම් රිවිව් හැමදාම බලන්න ඕන නම් දැන් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරේ මතක් කරනවා. එහෙනම් අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ඉතින් කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ 1976 අවුරුද්දේ බාසිලෝනා නගරයේ තියෙන විශාලව බන්ධනාගාරය. මම මුලින් කිව්වා වගේ මේක ඇත්තම කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මැනුවෙල් කියන අලුත්ම හිරකාරයා මේ හිරකඳවුරට අරගෙන එන දවසමයි කතාව පටන් ගන්නෙ. හැබැයි මෙයාට මේ විදියට හිරේට එන්න සිද්ධ වුණාට මෙයා ගොඩක් පෝසත් වගේම ඉහළ පෙළේ පවුලක කෙනෙක්. කොහොම හරි දැන් මැනුවෙල් එන පළවෙනි දවසේම එයාට හම්බ වෙනවා රූබි කියන තරුණ හිරකාරයාව. මේ වෙලාවේ මෙයාට රූබිව හම්බ වෙද්දී රූබි ඉන්නේ අඬ. එයා මැනුවෙල්ගෙන් සිගරට් එකක් ඉල්ලනවා. හැබැයි කොහොම වුණත් එයාට ඒ සිගරට් එක බොන්න හම්බ වෙන්නේ නැහැ. එකපාරටම එතනට එන ජේල කෙනෙක් එයාට හොඳටම බැනලා එයාව එතනින් ඇදගෙන යනවා. ඉතින් දැන් කොහොම හරි මැනුවෙල් ඇතුළු අලුතින්ම ආපු හැමෝවම එයාලගේ හිරකූඩු වලට දාන්න කලින් ඇඟේ කිසිම දෙයක් හංගලා නැද්ද කියලා මාරම දරුණු විදියට චෙක් කරලා බලනවා. ඊට පස්සේ මේ හැම හිරකාරයෙක්ටම වතුර බාල්දිය ගන්න දීලා එයාලට උපදෙස් දෙනවා මේ වතුර දවසටම එකපාරක් විතරයි පුරව ගන්න ලැබෙන්නේ කියලා. හැබැයි ඒවා දෙන්නේ නාන්න නෙමෙයි බොන්න විතරයි. ඉතින් ওই විදියට දවස් කිහිපයක්ම ගෙවිලා යද්දී මැනුවෙල්ට මාරම විදියට අමාරු වෙනවා. මොකද මෙතනට ආවටම එයාට එකපාරක්වත් නාන්න හම්බ වෙලා නැහැ. එයාගේ ඇඟ පුරාම ඉවසන්න බැරි තරම් කසන්න ගන්නවා. මෙයා කරන්නේ ජේල කෙනෙක් ළඟට ගිහිල්ලා මෙයාට මේ තියෙන ප්‍රශ්න ගැන කියලා නාන්න පර්මිෂන් ඉල්ලනවා. හැබැයි ජේලයකට කියන්නේ අලුතින් එන හිරකාරයන්ට පළවෙනි සති දෙක යනකම් නෑම සපුරා තහනම් කියලා. ඒ විදියට නාගන්න ක්‍රමයක් හොයාගන්න බැරි වුණ එකට අවුලෙන් ඉන්න මැනුවෙල් ළඟට ඊළඟට එනවා බ්ලැකී කියන හිරකාරයා. එයා තමයි මේ හිරමැදිරි වලට කෑම බෙදෙන කෙනා. මැනුවෙල් ගැන දුක හිතුණාට පස්සේ බ්ලැකී කරන්නේ අනිත් අයට හොරෙන් එයාට සිගරට් වගේක් දෙනවා. එයාට මේ පළවෙනි දවස් ටිකේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න කියලා. කොහොමද ඊළඟ දවසේ වෙද්දී අපේ මැනුවෙල්ට මේ ඇඟ කසන එක දරා ගන්න බැරි තරම් අමාරු වෙනවා. එයා මාරම කේන්තියෙන් කෑ ගහලා අසරණ කෙනෙක් වගේ නාන්න අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි එයාට උදව් කරනවා වෙනුවට මෙතන ජේලර්ලා කරන්නේ ඒ විදියට කෑ ගැහුවා කියන වරදට මෙයාට බල්ලෙක්ට වගේ තිරිසන් විදියට පහර දෙන්න පටන් ගන්නවා. වාසනාවට වගේ මේ වෙලාවෙත් කොල්ලගේ හිත හදන්න බ්ලැකී එයාගේ ළඟින්ම ඉන්නවා. එයා තමයි මැනුවෙල් එක්ක සිගරට් එක්කුත් බෙදාගෙන මේ අපායක් වගේ තියෙන හිරගෙදර ජීවත් වෙන්නේ කොහොමද කියලා මෙයාට කියලා දෙන්නේ. ඉතින් ওই විදියට සති දෙකක් ගෙවිලා ගියාට පස්සේ මැනුවෙල්ව ටිකක් ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය සෙක්ෂන් එකකට මාරු කරනවා. ඒ දෙයට ආපහු පාරක් බ්ලැකීව හම්බ වෙනවා. බ්ලැකී කෙලින්ම මෙයාව එයාගේ හිර කූඩුවට එක්කගෙන යනවා. ඒ හිර කූඩුව ඇතුලේ මැනුවෙල්ට හම්බ වෙනවා ඉනෝ කියන ගොඩක් පරණ වගේම හැමෝම වගේ ගරු කරන හිරකාරයාව. එයා මුල්ම වතාවෙම මැනුවෙල්ට අනතුරු අඟවනවා මෙහෙ ජීවත් වෙන්න ඕන නම් අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව සංසුන්ව ඉන්න බලන්න කියලා. ඊළඟ දවසේ මේ බන්ධනාගාරේ විසිරින් ඩේ එක එනවා. ඒ කියන්නේ පවුලේ කට්ටිය හිරකාරේ ඉන්න බලන්න එන දවස එනවා. ඔන්න ඔතනදී තමයි අපිට පෙන්වන්නේ මැනුවෙල්ට පවුලේ කියලා කවුරුත්ම මේ වෙද්දි ඉතිරි වෙලා නැහැ කියලා. එයා ගැන හොයන්න ඉන්න එකම කෙනා තමයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණ ලුසියා. මෙයාලා දෙන්න දැන් හම්බ වෙලා විස්තර කතා කරද්දී ලුසියා අහනවා ඔයාට තව කොච්චර කාලයක් මෙහෙ ඉන්න වෙනවද කියලා. හැබැයි මැනුවෙල්ට ඒකට උත්තරයක් නැහැ. මොකද එයාව මේ විදිහට බන්ධනාගාරයකට දාලා තිබ්බට එයාට තාමත් උසාවියෙන් නිල දඬුවම මොකක්ද කියලා හම්බ වෙලා නැහැ. ඉතින් ඊළඟ දවසේ මැනුවෙල් හිරගෙදර මිදුලට වෙලා ඉද්දී එකපාරටම හිරකාරයෝ සෙට් එකක් ඇවිල්ලා මෙයාව වට කරලා එයා ඇඳන් හිටපු ඇඳුම් ඔක්කොම වගේ බලෙන්ම ගලවගෙන ඒවා හොරගම් කරගෙන යනවා. මොකද මැනුවෙල් ගොඩක් පෝසත් කෙනෙක් හින්දා එයා ඇඳගෙන හිටියේ ගොඩක් වටින කියන ඇඳුම්. මේකට මෙයා මාරම කේන්තියෙන් ප්‍රධානම ජේලට මේ ගැන කිව්වත් එයා එක සතයකටවත් සිද්ධිය ගණන් ගන්නේ නැහැ. මොකද මේ බන්ධනාගාරය ඇතුලේ ජේලර්ස්ලාගෙන් උදව් ගන්න නම් අනිවාර්යයෙන්ම එයාලට අල්ලස් මොනවා හරි දෙන්න වෙනවා. හැබැයි මැනුවෙල් ළඟ ඒ වෙනුවෙන් දෙන්න කිසිම මුදලක් තිබ්බේ නැහැ. මේකට මෙයා මාරම අවුලෙන් ඉද්දී එයා ළඟට එනවා ඇන්ඩ්‍රෙස් කියන හිරකාරයා. කොල්ලගෙන දුක හිතුණාට පස්සේ ඇන්ඩ්‍රෙස් කරන්නේ එයාව තමන්ගේ හිර කූඩුව ඇතුළට එක්කන් ගිහිල්ලා අදින්න ඇඳුම් සෙට් එකක් දෙනවා. මෙතනදී මැනුවෙල්ට හම්බ වෙනවා බොනී කියන හිරකාරයාවත්. අනිත් අය වගේ නෙමෙයි බොනී කියන්නේ ඇත්තටම ડોක්ටර් කෙනෙක්. එයා මැනුවෙල්ගේ තත්ත්වය දැකලා මාරම කරුණාවන්ත විදිහට එයාගේ කට ඇතුලේ තිබ්බ තුවාල වලට බෙහෙත් කරනවා. ඒකෙන් පස්සේ බ්ලැකී මැනුවෙල්ව එතනින් එක්කගෙන ගිහිල්ලා එයාට අඳුන්වලා දෙනවා ඔගස්ටින් කියන මනුස්සයාව. එයාලු මෙහෙ තියෙන වර්ක්ෂොප් එකේ ප්‍රධානියා. බ්ලැකී කියනවා ඔයාට කවදා හරි වැඩක් ඕන වුණොත් එහෙම මෙයාව හම්බ වෙන්න කියලා. ඉතින් බ්ලැකී මේ වෙලාවේ මෙයාට තවත් දරුණු හිරකාරයෙක් ගැන කියනවා. එයා තමයි මාබා. එයා ඉන්නේ දරුණුම අපරාධකාරයෝ ඉන්න ස්පෙෂල් බ්ලොක් එකේලු. දැන් මෙයා එකපාරටම දකිනවා එයාගෙන් හොරකම් කරපු ජැකට් එකක් ඇඳගෙන මේ මාබා ඉන්නවා කියලා. එයා ඒ ගැන බ්ලැකීටත් කිව්වට පස්සේ බ්ලැකී කියනවා මෑන් හිරේ ඇතුලේ ඉන්නවා වුණත් එයා මහා පරිමාණයෙන් සල්ලි හම්බ කරනවලු. මාරව බලයක්ලු පොරට තියෙන්නේ.
ඔය අතර එදා හවස මැනුවල් ඉන්න බ්ලොක් එකේ හිරකාරයෝ එක පාටම කලබලයක් ඇති කරන්න පටන් ගන්නවා. එයාලා ඉල්ලන්නේ එයාලට ලැබෙන්න තියෙන පොදු සමාව වගේම දඬුවම් කාලය අඩු කරලා දෙන්න කියලා. හැබැයි පීනෝ බ්ලැකී කියන දෙන්න නම් මේක දැකලා hina වෙනවා විතරයි. මොකද එයාලා දන්නවා මේ වගේ කලබලයක් ඇති කරා කියලා ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා. ඊළඟ දවසේ බොනි ආයෙත් පාරක් මැනුවල් චෙක් කරන්න කියලා එයාගේ කාමරයට එනවා. හැබැයි මේ චෙකප් එක නිකම්ම බොරුවක් විතරයි. එයා හොරෙන්ම මැනුවල්ගේ අතට හිස් කොළ වගේක් දීලා කියනවා මේ හැම කොළයකම පොදු සමාව කියන වචනය ලියන්න කියලා. මේක ලිව්වේ එක එක හිරකාරයෝ කියලා පෙන්වන්න මැනුවල්ට කියනවා වම් අතිනුත් ඒවා ලියන්න කියලා. මොකද එතකොට අත්අකුරු එකිනෙකට වෙනස් වෙන හින්දා ජේලර්ස්ලට ඒක හොයාගන්න බෑ. හැබැයි කොහොම හරි දවසක් මෙතන හැම දෙයක්ම කන පිට හැරෙන්න පටන් ගන්නවා. කුස්සිය පැත්තේ ලොකු හිලක් හරලා තියෙනවා කියලා අහුණාට පස්සේ ජේලලා ඇවිල්ලා බ්ලැකීව එක පාටම ඇදගෙන යනවා. එයාලා කෙලින්ම එයාට චෝදනා කරනවා ඔබ හිරෙන් පැනලා යන්න ප්ලෑන් කරා කියලා. වැඩි වෙලාවක් යන කලින් ප්‍රධාන ජේල නිවේදනය කරනවා බ්ලැකීට ප්‍රශ්න කිරීම මැද්දේ heart attack එකක් හැදිලා එයා මැරිලා ගියා කියලා. මේක ඇහුවට පස්සේ අපේ මැනුවල් වගේම අනිත් හැමෝම වගේ ෂොක් වෙනවා. පිනෝ මෙයාට කියනවා මේක පට්ටපල් බොරුවක් කියලා. මුළු හිරගෙදරම ඉන්න හිරකාරයෝ ඇත්ත කියන්න කියලා කෑ ගහලා ඉල්ලනවා. මෙයාලා හොඳටම දන්නවා බ්ලැකී මැරුණේ heart attack එකක් ඇදලා නෙමෙයි කියලා. ජේලලා තමයි එයාට පහර දීලා මරලා දාලා තියෙන්නේ. ඉතින් බ්ලැකීගේ මේ මරණයත් එක්ක අපේ මැනුවල් ගොඩක් මානසිකව වැටෙනවා. එයා මාරම කේන්තියෙන් දවස් ගාණක් තිස්සේ මහන්සි වෙලා ලියපු අර පොදු සමාව ඉල්ලන ලියකිවිලි ඔක්කොම විසිකලා දානවා. හැබැයි කොහොම හරි ජේලර්ස්ලා මේක දැක්කට පස්සේ මෙයාටත් මාරම විදිහට පාර දෙන්න පටන් ගන්නවා. ඒ අතරේ කොහොම හරි මැනුවල් මේ කරපු දේ හින්දා එයා හිතපු නැති විදිහට උදව්වක් හම්බ වෙනවා. ඒක තමයි දවසක් ආනව කියන නීතිඥයා මැනුවල්ව හම්බ වෙන්න මේ බන්ධනාගාරයට එනවා. එළියේ ඉන්න අනිත් මිනිස්සු වගේ නෙමෙයි. ආනවට ඇත්තටම ඕන කරලා තියෙන්නේ හිරකාරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සතයක්වත් ගන්නෙ නැතුව නොමිලේම එයාලට උදව් කරන්න. ආනව දැන් හම්බ වෙලා පොරොන්දුවක් දීපු හින්දා මැනුවල්ගේ හිතට ලොකු බලාපොරොත්තුවක් එනවා. එයා බලාපොරොත්තුෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා කවදා හරි ඉක්මනටම එයාට හිරෙන් නිදහස් වෙන්න හම්බ වෙයි කියලා. එළියේ ඉන්න මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණ ලුසියත් හැමදාම වගේ මෙයාට ලියුම් එවලා එයාව ධෛර්යමත් කරන ගමන් ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ඔය විදිහට කාලේ ගෙවිලා යද්දී මේ හිරගෙදර තියෙන ඇත්තම සැබෑ ස්වරූපය තවදුරටත් හංගන්න බැරි එකක් වෙනවා. හැමදාම වගේ රැට ජේලලා ඇවිල්ලා කිසිම වැරද්දක් නොකරපු හිරකාරයන්වත් අහම්බෙන් වගේ ඇදගෙන යනවා යාලට දඩුවම් කරන්න. ඒ විදිහට දවසක් ජේලලා එනවා අර වර්ක්ෂොප් එක කරන ඒකේ ප්‍රධානියා වුණ ඔගස්ටින්ව අල්ලගන්න. මේක දැක්කට පස්සේ හිරකාරයෝ කරන්නේ එයාලගේ අත් කපාගෙන ලේ පෙරාගෙන පොදු සමාව දෙන්න කියලා කෑ ගහන ගමන් ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එයාලා මේ වගේ දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ ජේලර්ස්ලව බය කරන්න. ඔයාසේ බොනි ඉල්ලනවා මේ වෙන දේවල් ගැන හොයන්න මාධ්‍යවේදීන්වයි දොස්තරලවයි මේක ඇතුළට ගන්න කියලා. හැබැයි ප්‍රධානම ජේල ඒකට බෑ කිව්වත් දැන් මේ වෙන සිද්ධි මුළු රටේම ප්‍රසිද්ධ වෙලා තමයි තිබ්බේ. තුවාල වුණු හිරකාරයන්ට බෙහෙත් කරද්දිම රිපෝටර්ස්ලා හිරගෙදර ඇතුළටම කඩාගෙන පනිනවා. බොනි මැනුවල් දෙන්න මේ chance එකෙන් උපරිම වැඩක් ගන්නවා. එයාලා කරන්නේ Tamanට වෙන අසාධාරණකම් ඔක්කොම මාධ්‍යවේදීන්ට කියනවා වගේම ඒ ප්‍රකාශ මුළු රටේම රේඩියෝ channel වල පවා බ්‍රෝඩ්කාස්ට් කරන්න පටන් ගන්නවා. සිද්ධිය ඔය විදිහට යද්දින් ඊළඟ දවසේ පිනෝ මැනුවල් බොනි තුන්දෙනා අර ස්පෙෂල් බ්ලොක් එකේ ඉන්න මාබා කියන හිරකාරයව හම්බෙන්න යනවා. එහෙදී යාලා දකිනවා මුලින්ම හම්බුණ රූබිත් දැන් ඉන්නේ මේ මාබගේ ගෝලයක් කියලා කියලා. පීනෝ මාබගෙන් ඉල්ලනවා ඔයත් අපේ මේ පොදු සමාව ඉල්ලන මූවමන්ට් එකට සෙට් වෙන්න කියලා. හැබැයි මුලින්ම මාබ මේකට බෑ කියලා තමයි කියන්නේ. මොකද එයා හිරේ ඇතුලේ මාරම සැපෙන් ඉන්න හින්දා එයාට ඒ තත්ත්වය නැති කරගන්න උවමනාවක් නැහැ. කොහොම හරි පීනෝ මේ වෙලාවේ මාරම හැංගීම්බර විදියට කතා කරාට පස්සේ තමයි මාබා මේකට සපෝට් කරන්න කැමති වෙන්නේ. එයාලගේ මේ මීටින් එක ඉවර වෙලා වැඩි වෙලාවක් යන්නත් කලින් ජේලර්ස්ලා ගොඩක් දෙනෙක් ඇවිල්ලා පීනෝගේ මැනුවල්ගේ හිර කූඩු වලට කඩාගෙන පනලා එයාලව අල්ල ගන්නවා. එයාලා මෙච්චර කාලෙම එකතු කරපු හැම බඩු මුට්ටුවක්ම කිසිම හේතුවක් නැතුව උදුර ගන්නවා වගේම ප්‍රධාන ජේලට අණ කරනවා ඒ හැමදේම මෙයාලා ඉස්සරහම ගිනිබත් කරලා දාන්න කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ එක හිරකාරයෙක්ට වලිප්පුවක් හැදිලා වගේ බිම පෙරලිලා දඟලන්න පටන් ගන්නවා. හැබැයි මේක මෙයාලගේ සුබේම ප්ලෑන් එකක්. එයා ඒ විදිහේ රංගපෑමක් කරලා කරන්නේ එක ජේල කෙනෙක් එයාගේ ළඟට ආවට පස්සේ එයාව ප්‍රාණපකාරයෙක් විදිහට අල්ල ගන්නවා. ඒ ගමන්ම අනිත් හිරකාරයෝ සෙට් එකත් එකතු වෙලා මෙතන ලොකු කැරැල්ලක් පටන් ගන්නවා. මෙයාලා කට්ටිය මේකෙන් වෙන්න තියෙන කිසිම ප්‍රතිඵලයක් ගැන හිතන්නේ නැතුව දොරවල් කඩාගෙන කෙලින්ම හිරගෙදර වහල උඩට නැගලා කෑ ගහන්නත් පටන් ගන්නවා. ඉතින් මේකත් එක්ක බන්ධනාගාරයේ ඇතුලේ තත්ත්වය මාරම දරුණු වේගන යනවා. හැබැයි මෙයාලගේ එකම අරමුණ උනේ තමන්ගේ පොදු සමාව ඉල්ලන හඬ මුළු රටටම ඇහෙන්න සලසන එක විතරයි. කොහොමද දැන් මෙයාලා හිතපු විදිහටම මේ දරුණු විරෝධතාවයත් එක්ක මුළු නගරෙම අවධානය මේ පැත්තට ගන්නවා. දවසින් දවස හිරකාරයන්ට මහජනතාවගෙන් ලැබෙන සපෝට් එකත් මාරම විදිහට වැඩි වෙනවා.
ඔය අතරේ මේ කැරල්ලෙන් පස්සේ අර ලෝය ආනව ඉක්මන් වෙලා හිරකාරයෝ කීප දෙනෙක්වම ඉදිරි උසාවි නඩු වාරයකට සහභාගී කරවන්න ලෑස්ති කරනවා. බොනී මැනුවෙල් දෙන්නම මේකට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. හැබැයි ඉතින් කවුරුත්ම හිතුවේ නැති විදිහට මෙයාලගේ බලාපොරොත්තු ඔක්කොම එක මොහොතින් සුණු විසුණු වෙලා යනවා. මොකද එක හිරකාරයෙක් දැන් මෙතන තියෙන මාරම භයානක ඇත්තක් හොයා ගන්නවා. ඒක තමයි මේ නඩුව අහන්න ඉන්න විනිසුරුවරයා වෙන කවුරුත් නෙමෙයි. බොරුවට වෙස්සලාගෙන ඉන්න මේ හිරගෙදරම ඔෆිස කෙනෙක්. ඉතින් මේ විදිහට රැවටීමක් වෙලා තියෙනවා කියලා මෙයාලට තේරුණාත් මැනුවෙල්ට තමයි දැන් අරගම දේ වෙන්නේ. මොකද බන්ධනාගාර නිලධාරීන් හිතන්නේ මේ මුළු මූමණ්ඩකේම ප්‍රධානම මොලකාරයා මැනුවෙල් කියලා. එයාලා මෙයාව වෙනම කාමරයකට දාලා මාරම තිරිසන් විදියට වද හිංසා දෙන්න පටන් ගන්නවා. ওই විදිහට දවස් ගාණක්ම තනියම හුදකලා මැදිරියක දාලා හිටපු බොනී මැනුවෙල් දෙන්නව අන්තිමේදී නිදහස් කරත් ජේලලා කරන්නේ බොනීව විතරක් වෙනම තැනකට ඇදගෙන යනවා. හැබැයි එයාට එතනදිත් හොඳ දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඔය අතරේ මැනුවෙල්ව කෙලින්ම බන්ධනාගාර අධ්‍යක්ෂක ළඟට අරගෙන ගිහිල්ලා එයාව වෙනම දරුණුම හිර කඳවුරකට මාරු කරන්න කැමතියි කියලා ලියකියවිලි වගේකට බලහත්කාරයෙන්ම අස්සම් ගන්නවා. කොල්ලට තීරණයක් ගන්න හම්බ වෙන්නේ ඊළඟ දවසේ උදේ වෙනකල් විතරයි. කොහමද ඒ සිද්ධියෙන් පස්සේ මැනුවෙල් ආපහු එයාගේ හිර කූඩුවට දැම්මට පස්සේ පීනෝ එයාගේ ජීවිතයේ තියෙන මාරම වේදනාකාරී කතාවක් මැනුවෙල් එක්ක බෙදා ගන්නවා. ඇත්තටම පීනෝ කියන්නේ දෙමාපියෝ දෙන්නම නැතුව අනාථ නිවාසක හැදුණු කෙනෙක්. එයා ලොකු වුණාට පස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරපු හින්දා තමයි එයාව මේ විදිහට හිරේට දාලා තියෙන්නේ. මේ පොඩි හේතුව හින්දාම එයා දැනටමත් එයාගේ ජීවිතයෙන් අවුරුදු 30ක්ම හිරගෙවල් වල දරුණු කටුක අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. එයාගේ මුළු ජීවිත කාලෙටම සතුටක් කියලා කිසිම දෙයක් අත්විඳලා නැහැ. මේ වෙද්දි පීනෝගේ එකම හීන වෙලා තියෙන්නේ කවදා හරි දවසක් හිරෙන් නිදහස් වෙලා ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් වගේ කසාදයක් කරගෙන ජීවත් වෙන එක. ඉතින් ওই සිද්ධියෙන් පස්සේ ඊළඟ දවසේ උදේ මැනුවෙල් ඇහැරෙද්දී පීනෝ එයා වෙනුවෙන් කැමති පොත් වගේක් ලෑස්ති කරන් ඉන්නවා. පීනෝ කියනවා මේවා මෙහෙ ඉන්න අනිත්‍යකාරයෝ ඔයාට දුන්න තෑගි කියලා. ඔයා පොදු සමාව වෙනුවෙන් කරපු සටනට එයාලා ඔයාට ගොඩක් තෑන්ක්ස් කරා කියලාත් කියනවා. හැබැයි කොහොම හරි මැනුවෙල් නම් තාමත් අර මාරු වීම ගැන තීරණයක් අරගෙන තිබ්බේ නැහැ. ඒ හින්දාම ජේලලා ආපෞසරයක් ඇවිල්ලා මෙයාලා දෙන්නම බලහත්කාරයෙන්ම වාහනයක දාගෙන එයාලට වෙනම හිරකාරයන්ව මෙහෙවන්න බැරි ගොඩක් දුර බැහැර ප්‍රදේශයක තියෙන විශේෂම හිර කඳවුරකට මාරු කරලා මෙයාලව යවනවා. ඉතින් මැනුවෙල් ඒ අලුත් හිරගෙදරට අඩිය තියපු ගමම්ම එයාට ආපහු පාරක් මාරම දරුණු විදියට වද දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාව සම්පූර්ණයෙන්ම කළුවර හුදකලා මැදිරියක් ඇතුළට තමයි දාන්නේ. එතනදී එයාට සිද්ධ වෙනවා අත් දෙක තද කරගෙන බිත්තිය පැත්තට මූණ දාගෙන කෙලින්ම හිටගෙන බලාගෙන ඉන්න. ජේල කෙනෙක් ඇවිල්ලා බලද්දී මෙයා පොඩ්ඩක් හරි ඉරියව්ව වෙනස් කරලා හිටියොත් එහෙම ආයෙත් සැරයක් කලින් වතාවේ වගේම එයාට ඒකට පනිෂ්මන්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දරුණු වද හිංසාවලින් බේරෙන්න මැනුවෙල් මාරම භයානක පෑන් එකක් ගහනවා. එයා කරන්නේ හිතාමතාම ලොකු යකඩැණයක් ගිල ගන්නවා. ඒ මොකද එයාට හොඳටම අසනීප වුණොත් එහෙම එයාව හිරගෙදර හොස්පිටල් එකට අරගෙන යයි කියලා හිතලා. එතකොට පොඩ්ඩක් හරි මේ වද හිංසාවලින් බේරෙන්න chance එකක් හම්බ වෙන හින්දා. දැන් කොහමද කොල්ලා හිතපු විදිහටම එයාව ડોක්ටර් ළඟට අරගෙන ගියාට පස්සේ මැනුවෙල් කෙලින්ම ડોක්ටර්ගෙන් ඉල්ලනවා මගේ යාළුවා පීනෝ තාමත් අර කළුවර කාමරේ හිර වෙලා ඉන්න එයාටත් උදව් කරන්න කියලා. ડોක්ටර් මෙයාලා දෙන්නගම ඇඟ පුරා තියෙන තුවාල කැලල් දැකලා ජේලගෙන් ප්‍රශ්න කරද්දී අර මිනිමරු ජේලලා මෙයාලට බොරු කියනවා. එයාලා කියන්නේ මෙයාලා දෙන්න මාරම භයානක අපරාධකාරයෝ මෙයාලව පාලනය කරන්න නම් මෙහෙම කරන්න සිද්ධ වෙනවා කියලා. කොහොමද මැනුවෙල් මේ කරපු භයානක වැඩේට එයාට ලොකු වන්දියකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි එයා ඇනේ ගිලපු හින්දා එයාට දරුණුම සත්කමක් කරන්න සිද්ධ වෙනවා. මේකෙන් මැනුවෙල් පීනෝ දෙන්නව ආයෙත් පාරක් වෙන් කරනවා වගේම එයාලා දෙන්නට ආපහු හම්බ වෙන්න ලැබෙයිද කියලාවත් විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. කොහොමද සර්ජරි එකෙන් පස්සේ සනීප වුණ මැනුවෙල්ව ආපහු සැරයක් පරණ හිරගෙදරටම එක්කගෙන එනවා. එහෙදී එයාට ආපහු පාරක් පීනෝව හම්බ වෙනවා. පීනෝ නම් දැන් සෑහෙන්න හොඳ තත්ත්වයක තමයි ඉන්නේ. එයා මේ වෙලාවේ ලොකු නිවුස් එකක් කියනවා. ඒක තමයි අර හොස්පිටල් එකේ ડોක්ටර් එයාලගේ ලෝය වුණ ආනවටයි එයාගේ ටීම් එකටයි මේ සිද්ධ වුණ හැම දෙයක්ම කියලා. මේ හින්දා දැන් ජේලට කලින් වතාවේ වගේම වද හිංසා දෙන්න බෑලු. ඉතින් මේ සිද්ධිය වගේම මේ හැම අමාරු කාලෙකදීම ලුසියා දිගටම එවපු ලියුම් හින්දා මැනුවෙල්ට මේ අපායාස්සේ තව එක දවසක් හරි ජීවත් වෙන්න මාරම ශක්තියක් ලැබෙනවා. ඔය විතර දවස් කිහිපයක් ගෙවිලා ගියාට පස්සේ ආනවගේ සහායකයෙක් වුණ කාලෝස් කියන කෙනා මේ බන්ධනාගාරයට එනවා. එයාගේ ලොකු උත්සාහයෙන් හින්දා මැනුවෙල් පීනෝ දෙන්නව ආපහු පාරක් එයාලගේ මුල්ම හිරගෙදරට මාරු කරලා යවන්න පුළුවන් වෙනවා. මෙයාලා දෙන්න ආපහු එද්දී මුළු හිරගෙදරම මෙයාලව පිළිගන්නේ වීරයෝ දෙන්නෙක් එනවා වගේ. මාබා ඇතුළු හැම හිරකාරයෙක්ම වගේ මෙයාලව මාරම ආදරෙන් තමයි පිළිගන්නේ. ඒ වගේම තමයි මාස කිහිපයක් ගෙවිලා යද්දී මැනුවෙල් පීනෝ දෙන්න කරපු කැපකිරීම හින්දා හැමෝම වගේ මෙයාලට මාරම විදියට රෙස්පෙක්ට් කරන්න පටන් ගන්නවා. ඔය ආස්සේ පත්තරවලිනුත් රිපෝට් කරනවා ආනව ඇතුළු කණ්ඩායම් එකතු වෙලා ආයෙත් පොදු සමාව වෙනුවෙන් ලොකු සටනක් පටන් ගන්න තියෙනවා කියලා. මේක මෙයාලට සෑහෙන්න කාලයකට පස්සේ ලැබුණ ලොකුම බලාපොරොත්තුවක්.
ඉතින් දවසක් මැනුවෙල් මාබව හම්බෙන්න යනවා මේ පොදු සමාවේ අලුත්ම තත්ත්වය ගැන කතා කරගන්න. හැබැයි කිසිම අනතුරු ඇඟවීමක් නැතුව එකපාරටම එතනට කඩාවදින රූබී මාබගේ පිටිපස්සෙන්ම කෙලින්ම යාට පිහියකින් අනිනවා. එයා ඇයි එහෙම කරේ කියලා කාටවත්ම හිතාගන්න බැරි වෙනවා. දවස් කීපයකට පස්සේ මෙයාලට තවත් මාරම මූසල නිවුස් එකක් අහන්න ලැබෙනවා. ඒක තමයි උසාවියෙන් නිල වශයෙන්ම මෙයාලා ඉල්ලපු පොදු සමාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. මේකෙන් හැදිලා තිබ්බ හැමෝගම හිත ආයෙත් පාරක් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මැනුවෙල්ට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න බැරුව ගිහිල්ලා එයා එක ජේල කෙනෙක්ව අල්ලගෙන එයාට ඉතාම දරුණු විදියට පහර දෙනවා. හැබැයි මේකට දඬුවමක් විදියට මෙයාට ආයෙත් පාරක් කළුවර කාමරයේ ඇතුලේ සතියක්ම ඉන්න සිද්ධ වෙනවා. දඬුවම් කාලේ ඉවර වෙලා මැනුවෙල්ට සනීප වුණාට පස්සේ පීනෝ එයා මෙච්චර කාලයක්ම හිතේ හංගගෙන හිටපු රහසක් එලි කරනවා. ඒක මෙයා මේ තරම් කාලයක් කාටවත්ම කිව්වේ නැති ප්ලෑන් එකක්. පීනෝ පෙන්නනවා හිරගෙදර කොනක තියෙන පාවිච්චි නොකරන පරණ ලිෆ්ට් එකක්. ඒ කියන්නේ අතල්ලා දාපු ලිෆ්ට් එකක්. ඒකේ තියෙන පොඩි හිලකින් බලද්දී මෙයාලට මුළු හිරගෙදරම මිදුල ලස්සනට පේනවා. පීනෝ කියන විදියට ඒ ලිෆ්ට් එකට පල්ලෙහින් තියෙන්නේ කාණු පද්ධතියක්ලු. ඒක කෙලින්ම වැටෙන්නේ හිරගෙදර තාපෙන් එහා පැත්තේ තියෙන පාරටලු. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ තමයි මේකට යන්න නම් උමගක් හාරන්නම වෙනවා. මෙයා මේ කතාව මැනුවෙල්ට කිව්වට පස්සේ මැනුවෙල් ඉක්මනටම තමන් විශ්වාස කරන සුපිරිම හිරකාරයෝ සෙට් එකකටත් මේ ප්ලෑන් එක ගැන කියනවා. එයාලා එකතු වෙලාම මෙතනින් පැන ගන්න තමයි ප්ලෑන් කරන්නේ. මෙයාලා ඊළඟට උමග හාරන්න පටන් ගත්තට පස්සේ ඒ සද්ද ජේලවලට ඇහෙන්නේ නැති වෙන්න මැනුවෙල් එක හිරකාරයෙක්ට කියනවා ඒ ළඟට වෙලා දිගටම ෆුට්බෝල් සෙල්ලම් කර කර සද්දේ වහන්න කියලා. හැමදේම ලෑස්ති වුණාට පස්සේ මෙයාලා හොරෙන්ම උමග හාරන්න පටන් ගන්නවා. ඉතින් දවස් කිහිපයක් යද්දී අර රෝබිත් නොහිතපු වෙලාවක ඇවිල්ලා මෙයාලගෙන් ඉල්ලනවා එයාවත් මේකට සෙට් කරගන්න කියලා. කට්ටිය මේකට කැමති වෙලා සති 3ක් හොඳටම මහන්සි වුණු හින්දා එයාලට පුළුවන් වෙනවා අන්තිමට අර කාණු පද්ධතියට යන කල්ම උමග හාර ගන්න. පහුවදා තමයි මැනුවෙල් පීනෝ දෙන්න පැනලා යන්න ලෑස්ති වෙන්නේ. යන්න කලින් කොහොම හරි මේ වෙලාවේ පීනෝ මැනුවෙල්ගේ අතට ෂර්ට් එකක් දීලා කියනවා අපි එළියට ගියාට පස්සේ ඒ වෙලාවෙම ඔබ මේක ඇඳ ගනින් කියලා. ඇතුලේ ඉන්න ජේලලා බ්‍රේක් එකක් ගන්න වෙලාව බලලා තමයි කට්ටිය ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නෙ. මෙයාලා මුලින්ම කරන්නේ එතන හිටපු එක ඔෆිසර් කෙනෙක්ව අල්ල ගන්නවා. ඒකලා උමක දිගේ බඩ ගාගෙන යන්න කලින් මැනුවෙල් පීනෝ දෙන්න සාමාන්‍ය දෙන්නෙක් වගේ සාමාන්‍ය ඇඳුම් ඇඳ ගන්නවා. මොකද එළියට ගියාට පස්සේ කාටවත්ම සැක හිතෙන්නේ නැති වෙන විදියට. හැබැයි ඉතින් හැමෝම මෙයාලා වගේ වාසනාවන්ත වෙන්නේ නැහැ. පැනලා ගිය කිහිප දෙනෙක්වම ජේලවලට ආපහු අහු වුණත් මැනුවෙල් පීනෝ දෙන්නට පුළුවන් වෙනවා සැලැස්ම විදිහටම ලස්සනට බේරලා පැනලා ගිහිල්ලා බස් එකකටත් නැග ගන්න. බස් එකෙන් බැස්සට පස්සේ මේ හොඳම යාළුවෝ දෙන්නට තේරුම් යනවා එයාලා මේ එකට ආපු ගමන මෙතනින් ඉවරයි කියලා. එයාලට සිද්ධ වෙනවා වෙන වෙනම පාරවල් වල යන්න. පීනෝ ඒ විදිහට යාළුවාට සමුදීලා එතනින් ගියාට පස්සේ මැනුවෙල් නිකමට වගේ එයාට පීනෝ දුන්නු ෂර්ට් එකේ සාක්කුව චෙක් කරලා බලනවා. ඒකෙන් එයාට හම්බ වෙනවා පීනෝ එයා වෙනුවෙන් හංගලා තිබ්බ සල්ලි විශාල ප්‍රමාණයක්. ඒ ජොබ් එකක් හොයාගන්නකල් ඉතුරු කාලේ කොල්ලට ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඉතින් මේ වෙලාවේ මැනුවෙල් පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්නේ නැතුව එයා කෙලින්ම යන්නේ එයා පණ වගේ ආදරය කරන ලූසියාව හොයාගෙන. ඒ දෙන්නත් එක්ක එකතු වෙලා අලුත්ම ජීවිතයක් පටන් ගන්න හිතාගෙන. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්න කලින් අපට අන්තිම සීන් එක විදිහට පෙන්නනවා මේ ඓතිහාසික පැනලා යන ප්ලෑන් එකෙන් හිරකාරයෝ 175 දෙනෙක් සාර්ථකව හිරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා කියලා. එහෙම පැනලා ගියපු අයට කාලයක් යද්දී නිල වශයෙන්ම නිදහස හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් අයව කවදාවත්ම අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා නැහැ. මාස කිහිපයකට පස්සේ ඉතුරුණු හැම හිරකාරයෙක්ටම රජයෙන් පොදු සමාව දීලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ මේ සුපිරිම කතාව ඉවර වෙලා යන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද